හායි සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. රසට සුවඳට හදපු ඉස්සු කරියක් කන්න කවුද අකමැති? මාරම රස විදිහට මං හදපු ඉස්සු කරියක් තමයි මේ තියෙන්නේ. ඉස්සු කියන්නේ හරි උෂ්ණ කෑමක්නේ. අපිට පුළුවන් උෂ්ණ ගතිය අඩු කරගන්න මුරුංග කොළ අවුලක් දාලා මේ කරිය හදාගන්න. ඉතින් මේ මුරුංග කියන්නේ දිව්‍යමය ඖෂධයක්. මුරුංගවල ගුණ මහා ගොඩයි. ගෑස්ට්‍රික් තියෙන අය උනත් ඉස්සු කන්න ආස නම් මුරුංග කොළ ටිකක් දාලා හදාගත්තාම අපට හොඳට කන්න පුළුවන්. මුරුංග කොළ වලින් වගේම පොල් කිරි වලිමුත් උෂ්ණ ගතිය අපිට අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මං රසට සුවඳට හදාගත්ත මගේ ඉස්සු කරි එක. ඔයාලත් හදලා බලන්නකෝ මේ වගේ රසට සුවඳට උෂ්ණය අඩුවෙන් හදන ඉස්සු කරි එක.